Univotech BST23, Applenet Engineering Tutorials. ආයුබෝවන් කියලා පිළිගන්නවා channel එකට සියලුම දෙනා. අපි අදත් බලමු Revit වල තියෙන modify tool එකේ අපි කතා නොකරපු tools කිහිපයක්. අපිට වැදගත් වෙන tools කිහිපයක්. අපි මේවෙන් scale කියන එකත් කතා කරලා බලමු. scale කියන එකත් අපි කරේ නැහැනේ. අපි දැන් create similar tool එකෙන් අපි wall එක අඳගමුකෝ 1000 වගේ wall එකක් අඳගත්තා. ඊට පස්සේ මෙතන scale කියන tool එක ක්ලික් කරා. ක්ලික් කළා ඉවරලා අපි object එක select කරනවා. object එක select කරාට පස්සේ අපිට එනවා option දෙකක්. එකක් graphical එකක් numerical. අපි numerical එක බලමු. numerical එකේ අපි දෙමු මෙතෙන්ට 3ක් කියලා. ගහලා enter කරමු. ඊට පස්සේ අපි ඉල්ලනවා base point එක විදිහට ගන්නෙ මොකද්ද? ඒ කියන්නේ මේ මෙතන ඉඳලා scale කරන්නද? මෙතන ඉඳලා scale කරොත් මේ පැත්තට scale වෙන්නේ. center ඉඳලා scale කරොත් මෙතන ඉඳලා scale වෙන්නේ. අපි මේ තුන් විදිහටම කරලා බලමුකෝ. ඉස්සෙල්ලා ඔන්න center එක දෙමුකෝ. center එක දුන්නා අපි ගත්ත wall එක තිබ්බේ 7000. ඒක 21ක් වුණා 3 ගුණයක් වුණා. මැද ඉඳලා දෙපැත්තට තමයි scale උනේ. හරිද? ඔක පොඩ්ඩක් undo කරගමු. ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් ඔය ටික copy කරලා මම ඔහම ගේන්නම්කෝ. හරිද? දැන් ඊට පස්සේ object එක select කරා. මෙතන scale කියන්නේ RE කියන එක තමයි තියෙන. resize කියන එකේ දෙපැත්තේ තියෙන අකුරු දෙක තමයි අරගෙන තියෙන්නේ. මෙහෙම RE කියලා ගැහුවත් scale එක එනවා. ඊට පස්සේ මෙතන scale එක අපි 3ක් දීලා තියෙන්නේ. අපි මේක දෙමු මැදි. ඒකට ඔන්න 7000 තිබ්බ එක 21000ක් වුණා. මැදින් දෙපැත්තට ගියා. හරිද? ඊට පස්සේ ආපහු අපි RE කියලා ගහපු ගමන් scale command එක active වෙලා තියෙන්නේ. අපි මේක select කරලා RE කියලා ගහමු. අපි මේක තමයි scale කරගන්න ඕනේ. ඒක අපි scale කරමු මේ මුල්ලේ. එතකොට යන්න ඕනි දකුණු අත පැත්තට. මේ පැත්තට scale වුණා. ඊළඟට අපි මේක select කරලා ආයි scale එක වුමු. එතකොට දැන් scale එක වෙනස් කරන්නේ නැහැ 3 ගුණයක්ම තමයි තියෙන්නේ. අපි මේ පැත්තේ edge එක දීලා බලමු. ඔන්න ඔය විදිහට තමයි scale වෙන්නේ. එතකොට base point එක අනුව scale වෙන දිශාව වෙනස් වෙනවා. හැබැයි මේකේ ඔයගොල්ලෝ බලන් ඉඳන් දකින්න ඇති wall එකේ දිග විතරයි වෙනස් වුනේ. wall එකේ දිග විතරයි වෙනස් වුනේ. wall එකේ width එක වෙනස් වුන්නේ නැහැ. width එක 200ම තමයි. width එක 200ම තමයි. දිග විතරයි වෙනස් වුනේ. දැන් ඔක ওই විදිහටම ආපු ස්කේල් එකෙන් අපිට මෙතන අපි 0.25 කියන්න දානවා. ස්කේල් කමාන්ඩ් එක ගියා 0.25 තියෙන්නේ. ඒක මෙතනින් ක්ලික් කරවදින් මේ විදිහට පුංචි වෙනවා. ඊට පස්සේ මේක සිලෙක්ට් කරලා ස්කේල් අපි දැන් ඔන්න මෙහෙම පුළුවන් අපිට දැන් මේ ඔබ්ජෙක්ට් දෙකම එක සැරේ ස්කේල් කරන්නත් පුළුවන්. ස්කේල් කරා අපි මේ වගේ තැනක් දෙමුකෝ. දැන් ඒක ගැලපෙන විදිහට එනවා. හැබැයි එතන මොකක්ද උනේ? නායි බලන්න ඔය එක. දැන් මම ඩිමෙන්ෂන් එක ලකුණු කරලා පෙන්නන්නම්. ඔතන 21000 තියෙන්නේ. ආයි එතනත් 21000 තියෙන්නේ. මෙන්න මේ වෝල් දෙක අතර පරතරය ලකුණු කරමු. 3200 තියෙන්නේ. හරිද?
escape එක දෙපාරක් එවම tool එකෙන් අයින් වෙනවා. අපි මේ දෙක එකට select කරනවා. එකට select කරලා ඉවරලා scale කියන බටන් එක ඔබනවා. අපි මේක 0.5ට ගමුකෝ ලේසියට 0.5. හරිද? අපි දැන් අපි මේක point එක select කරන එක අපි මේ වගේ මැද තැනක් කොහේ හරි select කරමු. එතකොට දැන් මේ scale වෙන ටික මේ තිත්තිරෙන් වට වෙලා තියෙන්නේ මේ තිත්තිරෙන් වට වෙලා තියෙන්නේ. දැන් මෙතන බලමු අපි x y දෙකම scale වෙනවද කියලා. දැන් මේක 21 වුණොතින් 0.5න් ස්කේල් වුණොතින් එන්න ඕනි 10500යි මේකත් 10500යි. දැන් මෙන්න මේ පරතරයත් ස්කේල් වෙනවද බලමුකෝ. ස්කේල් වෙනව නම් මේක එන්න ඕනි 1600යි. අපි මෙතන මෙතන ක්ලික් කරමුකෝ. හරිනේ 10500යි 10500යි 1600යි. හරිද? දැක්කනේ මේ පැත්තත් ස්කේල් වෙනවා. හැබැයි වෝල් එකේ thickness වෙනස් වුණාද? නැහැ. වෝල් එකේ thickness වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒකත් මතක තියාගන්න. දැන් මේක දැන් ස්කේල් වෙද්දි අපි දැක්ක මේ දෙක මෙහෙම සිලෙක්ට් කරාම මේ දෙක වටේ නිල් පාට කොටුවක් ඇඳලා තිබ්බා. එහෙම වුණා කියලා දැන් මේක ගෲප් වෙලක් නැහැ. ඒකත් මතක තියාගන්න. දැන් අර ඇරේ එකේදී මේකෙන් කොපි කීපයක් හදනකොට ඒ ටික ඔක්කොම එකට ගෲප් වුණා. මේකදී එහෙම වෙන්නේ නැහැ. අන්නේ ස්කේල් කමාන්ඩ් එක ගැන දැන් මේකේ තව එකක් තිබුණනේ ග්‍රැෆිකල් කියලා. මේ ග්‍රැෆිකල් එක ඇත්තට වැඩිය පාවිච්චි කරන්නේ අපි හුඟක් වෙලාවට මේ සංඛ්‍යා දත්තත් එක්කනේ වැඩ කරන්නේ. ඕක නිකන් ඇහැට බලලා ස්කේල් කරන වගේ එකක් කරන්න. ඉතින් පොඩි මොඩලින් කරන තැනකදී ඒ කියන්නේ ওই මොකක් හරි හිතන්නකෝ ගහක් වගේ එකක් ස්කේල් කරලා සයිස් කරන්න අන්න ඒ වගේ තැනකදී එහෙමත් නැත්නම් ওই වගේ මොකක් හරි අපිට එම හරියට සයිස් එකක් අර ඉලක්කම් වලින් දෙන්න ඕන නැති තැන් තියෙන්නේ. අන්න ඒ වගේ දෙයකදී නිකන් අපි හිතමු මොකක් හරි ගහක් නිකන් එක්කෝ නිකන් වලාකුළක් වගේ එකක් ඒ වගේ මොකක් හරි මේකෙදි වෙන්නේ දැන් ග්‍රැෆිකලි ගත්තට පස්සේ ඔන්න ඔය වගේ තමයි ස්කේල් වෙන්නේ. මේකේ අපිට අර ගානක් හරියටම කියන්න බෑ. මම ආයෙ කරලා පෙන්නන්නම්. ස්කේල් ග්‍රැෆිකලි තියෙන්නේ අපි මෙතනින් ගමුකෝ. ඊට පස්සේ මේ දිගම ගත්තොත් ඔන්න අපිට දිග වැඩි කරලා දෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ස්කේල් වෙන්නේ. ග්‍රැෆිකලි එක ඇත්තටම අපි පාවිච්චි කරන්නේ නැහැ. හුඟක් වෙලාවට පාවිච්චි කරන අර වගේ අපිට නිකන් හරියට අගයක් දන්නේ නැති එකක් ස්කේල් කරගන්න. ඒ මොකද දැන් අපි ওই plan view site plan අර මේ වඳිනකොට ඒවා හරියටම දශමයට තියෙන්න ඕනේ. අපි ඒවා ස්කේල් කරද්දී අනිවාර්යෙන් අපි නියුමරිකල් වැලියු එකක් දෙන්න ඕනේ ස්කේල් කරන්න ගියාට පස්සේ. මෙතන අපිට තව දෙයක් අමතක වුණා. මේ අපිට මේ දැන් වෝල් එක එහෙම සිලෙක්ට් කරාම මේ ස්කේල් කමාන්ඩ් එක ඇක්ටිව්. ඒ කියන්නේ ස්කේල් කරන්න පුළුවන්. ඒ වුණාට දැන් මේ දොරක් වගේ සිලෙක්ට් කරාට පස්සේ ස්කේල් කරන්න බෑ. දොරවල් වගේ ස්කේල් කරන්න බෑ. ඒක ඉන්ඇක්ටිව් වෙනවා. ඊට පස්සේ ජනේලයක් වගේ සිලෙක්ට් කරොත් ස්කේල් කරන්න බෑ. ඉන්ඇක්ටිව් වෙනවා. ඊට පස්සේ මේ කොලම් එක සිලෙක්ට් කරොත් කොලම් එක ස්කේල් කරන්න බෑ. ඒ වගේ සමහර එලිමන්ට් තියෙනවා ස්කේල් කරන්න බැරි ඒවා. ඒකත් මතක තියාගන්න. දොරවල් ජනෙල් මෙතෙන්ට කොලම් ওই වගේ සමහර එලිමන්ට්ස් තියෙනවා ස්කේල් කරන්න බෑ. එහෙනම් අපි තවත් ටූල් එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. channel එක subscribe කරන්න, වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න, comment කරන්න. එහෙනම් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.